අප ජීවත් වෙන මේ ලෝකයට වැඩිය විශාල සැප සම්පත් ප්‍රමාණයක් තිබෙන ලෝකයන් තිබෙනවා. ඒවට තමයි දිව්‍ය ලෝක කියලා කියන්නේ. මේ දිව්‍ය ලෝකවල තිබෙන සැප සම්පත් සහ මේ දිව්‍ය ලෝකවල දෙවියන්ට තිබෙන ආයුෂ පිළිබඳව කතා කළොත් එහෙම සාමාන්‍ය මිනිස්සු අපිට හිතා ගන්න බැරි තරම් ආයුෂ ප්‍රමාණයක් මේ අයට තිබෙනවා. සාමාන්‍ය මිනිස්සෙකුගේ ආයුෂ අද කාලේ අවුරුදු 75ක් 80ක්. ඒ වගේම අවුරුදු 120ක් තමයි බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මිනිස්සෙකුගේ පරමායුෂ උනේ. නමුත් දිව්‍ය ලෝකවල මේ ආයුෂ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම එහෙම නැත්නම් හාත්පසින්ම වෙනස්. ඒ වගේම ඒ දිව්‍ය තලවල තිබෙන සැප සම්පත් ගත්තට පස්සේ අසීමිතව සැප සම්පත් තිබෙනවා. ඉතින් මෙන්න මේ පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් ඔබට පුළුවන්කම පවතිනවා LK බුද්දිස්ට් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න, bell icon එකත් all දාලා තියාගන්න. මම මේ වගේ වටිනා කියන ධර්ම කාරණාවක් එකතු කරපු ගමන් ඔබට නැරඹීමේ හැකියාව පවතින නිසා අපි යමු වීඩියෝ එකට වැඩි කතා බහ නැතුව දිව්‍ය ලෝක 6ක් පිළිබඳව බෞද්ධ සාහිත්‍ය තුල සඳහන් වෙනවා. ඒ වගේම මේ දිව්‍ය ලෝක 6 ආයුෂ ප්‍රමාණය දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයට වෙනස් වෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කොට වදාරලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපි ජීවත් වන ලෝකය මනුෂ්‍ය ලෝකය කියලා හඳුන්වනවා. ඒ වගේම තිරිසන් ලෝකය, තිරිසන් සත්තු මේ ලෝකයට ගැනෙනවා. ඒ වගේම තමයි බ්‍රහ්ම ලෝකය, ඒ වගේම දිව්‍ය ලෝක 6, අපායවල් 4. ඉතින් මේ විදිහට ලෝක පිළිබඳව මනුෂ්‍යයාගේ තිබෙන පිං සහ පව්, එහෙම නැත්නම් හොඳ හෝ නරක, හොඳ සහ නරක පිළිබඳව වෙන්නේ මේ කොටස් දෙකට අනුව සත්වයා උපදින තල තමයි මේ විදිහට බෙදලා වෙන් කරලා තිබෙන්නේ. යහපත් දේවල් සිද්ධ කරනවා නම් ඒ අය යහපත් ලෝකවල, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වගේ ඉහළ තැන්වල උපදිනවා. ඒ වගේම නරක වැඩ කරනවා නම්, අකුසල් සිද්ධ කරනවා නම් ඒ අය සතර අපායේ උත්පත්ති ලබනවා. මේ වීඩියෝ එක තුල කතා කරන්නේ දිව්‍ය ලෝක 6 පිළිබඳව. පළවෙනි දිව්‍ය ලෝකයේ තමයි චාතුම් මහරජිකය කියලා කියන්නේ. මේ චාතුම් මහරජිකේ දිව්‍ය ආයුෂ එහෙම නැත්නම් අවුරුදු 500ක් වෙනවා. මිනිස් ලෝකේ වසර වලින් ගත්තොත් එහෙම වසර 90000ක් වෙනවා. තාවතිංස දිව්‍ය ලෝකේ ආයුෂ 1000ක් වෙනවා. වසර වලින් ගත්තොත් එහෙම 360000ක් වෙනවා. ඒ කියන්නේ කෝටි 3.6ක් වෙනවා. ඒ වගේම යාමයේ පිළිබඳව කතා කරොත් එහෙම යාමයේ කියන දිව්‍ය ලෝකේ දිව්‍ය ආයුෂ අවුරුදු 2000ක් වෙනවා. මේ දිව්‍ය ආයුෂ කියලා කියන්නේ දිව්‍ය ලෝකවල ආයුෂ වෙනමයි. මොකද මේ 500ක් කියලා කියන්නේ 1000ක් කියලා කියන්නේ 2000ක් කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකේ අපි කතා කරන 2000 නෙවෙයි. අපි කතා කරන වර්ෂ වලින් කෝටි 14.4ක් වෙනවා. තුසිත දිව්‍ය ලෝකේ දිව්‍ය ආයුෂ 4000ක් වෙනවා. මනුෂ්‍ය ලෝකේ ගත්තට පස්සේ කෝටි 57.6ක් බවට පත් වෙනවා. ඒ වගේම නිම්මාන රතිය පිළිබඳව කතා කළොත් එහෙම එහි දිව්‍ය ආයුෂ 8000ක් වෙනවා. මනුෂ්‍ය ලෝකේ වසර වලින් කතා කළොත් එහෙම කෝටි 230ක් වෙනවා. පරිනිම්මිත වසවත්තිය මේ දිව්‍ය ලෝකේ තමයි දිව්‍ය ආයුෂ වැඩිම තියෙන දිව්‍ය ලෝකයේ වෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් අපේ මනුෂ්‍ය ලෝකයේ ආයුෂ වලින් ගත්තොත් එහෙම කෝටි 921ක් වර්ෂ වලින් ගත්තොත් එහෙම. ඉතින් මේ තරම් කාලයක් මහා සැප සම්පත් විඳින්මින් කාලය ගත කරන්න පුළුවන්කම පවතිනවා දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබුවොත් එහෙම. උදාහරණයක් විදිහට තාවතිංස දිව්‍ය ලෝකයේ එක දවසක් අපේ ලෝකයේ අවුරුදු 100කට සමානයි. ඒ වගේම තමයි ඔබ දිව්‍ය ලෝකේ යන්නට මොන වගේ දේවල්ද කරන්න ඕන. ඒ වගේම දිව්‍ය ලෝක 6 ඉන්න දෙවිවරු 6 දෙනා කවුද? මෙන්න මේ පිළිබඳවත් අපි කතා කරමු. මුලින්ම මම කතා කරන්නම් දිව්‍ය ලෝකවල මේ දිව්‍ය ලෝක 6 එක එක දිව්‍ය ලෝකයට ඉන්නවා අධිපති දිව්‍යවරු. දැන් අපේ ලංකාවේ රජ කෙනෙක් ඉන්නවා, එහෙම නැත්නම් ජනාධිපති කෙනෙක් ඉන්නවා, ඇමරිකාවේ ඉන්නවා. ඒ වගේ දිව්‍ය ලෝකවලත් දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයට අධිපති දෙවිවරු ඉන්නවා. මනුෂ්‍ය ලෝකයට ආසන්නම දිව්‍ය ලෝකය තමයි චාතුම් මහරජිකය කියලා කියන්නේ. මේ දිව්‍ය ලෝකයේ අධිපති දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා. අපි සඳහන් කරනවා සතරවරන් දෙවියෝ කියලා. තුතරාෂ්ට්‍ර කියලා කියනවා පූර්ව දිශාව, එහෙම නැත්නම් ගාන්ධර්වයන්ට අධිපති දේවතාවා. ඒ වගේම විරූඪ දකුණු දිශාව කුම්භාණ්ඩයන්ට අධිපති දේවතාවා විදිහට. විරූපාක්ෂ පශ්චිම දිශාව නාගයන්ට අධිපති දේවතාවා විදිහට. වෛශ්‍රවණ කුවේර උතුරු දිශාව යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දෙවියන් විදිහට සඳහන් වෙනවා. දෙවෙනි දිව්‍ය ලෝකයේ තමයි තාවතිංස, එහෙම නැත්නම් තව්තිසාව කියලා කියන්නේ. මහා මේරු පර්වතයේ මුදුනේ පිහිටා තිබෙන මෙන්න මේ වඩාත් ප්‍රසිද්ධ දෙව්ලොවක් තමයි තාවතිංස
තාවතින්ස දිව්‍ය ලෝකය කියලා කියන්නේ. මෙහි තමයි පාණ්ඩු කම්බල සෛලාසනේ. ඒ වගේම සුධර්මා දේව සභාව පිහිටලා තිබෙනවා. ඒ වගේම අපි ගොඩක් වෙලාවට පොත්පත්වල බොහෝ අවස්ථාවල සඳහන් වෙන නන්දන උයලම පිහිටලා තිබෙන්නේ මෙන්න මේ තාවතින්සේ කියන තවුතිසා කියන දිව්‍ය ලෝකේ. මේ දිව්‍ය ලෝකයේ අධිපති රජුරෝ තමයි සක්‍ර දේවින්ද්‍රයන් වහන්සේ. සක් දෙවිඳුන් වහන්සේ. තුන්වෙනි එක යාමය. මේ දිව්‍ය ලෝකේ රැදවල් වෙනසක් නැහැ. දිව්‍ය ඕජසින් නිරන්තරයෙන්ම ආලෝකමත්ව පවතින නිසා තමයි යාම. යාම කියලා කියන්නේ සැපවත් කාලය කියන මෙන්න මේ තේරුම. මනුෂ්‍ය ලෝකයේ වගේ හිරු සඳු ගමන මත කාලය ගණනය වෙන්නේ නැහැ මෙන්න මේ දිව්‍ය ලෝකේ. දැන් අපේ ලෝකේ දවසක් පැයක් ඒ වගේම අවුරුද්දක් ওই විදිහට ගණනය වෙනවනේ. නමුත් මේ යාමයේ කියන දිව්‍ය ලෝකයේ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. යාමයේ කියන දිව්‍ය ලෝක රජුරෝ තමයි නැත්නම් දිව්‍ය රාජ්‍යය තමයි සුයාම කියන දිව්‍ය රාජ්‍යය. හතරවෙනි එක තුසිත දිව්‍ය ලෝකය. සතුටින් පිරිච්ච ලෝකයේ තමයි තුසිතේ කියලා කියන්නේ. තුසිත කියලා කියන්නේ සතුටින් පිරි ලෝක කියන අර්ථය. බෝධිසත්වයන් වහන්සේලා අවසාන ආත්මයට පෙර වැඩවසන්නේ මෙන්න මේ දිව්‍ය ලෝකයේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් බෝධිසත්ව කාලේ අන්තිම ආත්ම භාවය ගත කළේ තුසිත දිව්‍ය ලෝකේ. දැන් ඊළඟට බුදු වෙන්න ඉන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයෙන් පහළ වෙන්න ඉන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නෙත් මෙන්න මේ තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා. දැන් උන්වහන්සේ වැඩ වාසය කරන්නේ මෙන්න මේ තුසිත දිව්‍ය ලෝකේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. මේ දිව්‍ය ලෝකයේ අධිපති රජුරෝ තමයි සන්තුසිත කියන දිව්‍ය රාජ්‍යය. පස්වෙනි එක නිම්මාන රතිය. නිම්මාන රතියේ ඉන්න දෙවිවරු තමන් කැමති සැප සම්පත් තමන් විසින්ම මවා ගන්නවා. නිර්මාණය කරලා සතුරු වෙන ලෝකයක් තමයි නිම්මාන රතිය කියලා කියන්නේ. මේ දිව්‍ය ලෝකේ රජුරෝ තමයි සුනිම්මිත කියන දිව්‍ය රාජ්‍යයක්. හයවෙනි එක තමයි පරනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝකය. මේකේ ස්වභාවය ගත්තට පස්සේ ඉහළම කාමාවචර දිව්‍ය ලෝකයේ තමයි වෙන්න මේ පරනිම්මිත වසවත්තිය කියලා කියන්නේ. මේ දිව්‍ය ලෝකේ ආයුෂ ප්‍රමාණය මම මුලින් සඳහන් කළා. ඔබට මතක ඇති. මනුෂ්‍ය ලෝකෙන් ගත්තොත් එහෙම කෝටි 921ක් මහා විශාල කාලයක් වෙන්න මේ දිව්‍ය ලෝකේ ආයුෂ වශයෙන් පවතිනවා. මේ දිව්‍ය ලෝකේ තියෙන විශේෂත්වය තමයි මේ ඉන්න දෙවිවරු තමන්ට අවශ්‍ය සැප සම්පත් තමන් විසින්ම මවන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් දෙවිවරුන් විසින් තමයි මවන්නේ. ඒ මවුවට පස්සේ ඒ ඉන්න දෙවිවරු ඒ දේවල් පාලනය කරනවා. ඒ වගේම මෙහෙයවනවා. මේ දිව්‍ය ලෝකයේ අධිපති රජුරෝ තමයි නැත්තම් දිව්‍ය රාජ්‍යයන් වහන්සේ තමයි වසවර්ති දිව්‍ය රාජ්‍යය. ඉතින් මෙන්න මේ විදිහට තමයි දිව්‍ය ලෝක පිළිබඳව කතා කරනකොට දිව්‍ය ලෝකයේ 6 සහ දිව්‍ය ලෝකවල ආයුෂ සහ ඒ දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරුන්ගේ අධිපති දෙවියා විදිහට නම් කරන්නට හැකියාව පවතින්නේ. මේ දෙවිවරු අපේ මනුෂ්‍ය ලෝකයේ මිනිස්සු වගේ ආහාර ගන්නෙ නැහැ. රළු ආහාර ගන්නවා. රළු ආහාර ගන්නෙ නැහැ. දැන් අපේ රටේ එහෙම නැත්නම් ලෝකෙම සමහර ලාවට දෙවියන් සඳහා නොයෙකුත් ආහාර පළතුරු කැවිලි වර්ග දෙවියන් සඳහා පූජා කරනවා. දෙවියන් සඳහා ලබා දෙනවා. නමුත් දිව්‍ය ඕජාව තමයි දෙවිවරු ආහාරයට ගන්න. ඉතින් ඒ නිසා අපි දෙන ආහාරය ඒගොල්ලොන්ට ඇත්තටම ආහාරයක් නෙවෙයි. නමුත් අර අපේ තිබෙන මිනිස්සු තුල තිබෙන ශ්‍රද්ධාව තමයි ඒකෙන් පෙන්눔 කරන්නේ. නැත්නම් ඒ දෙයින් ලැබෙන ප්‍රතිඵලයක් නැහැ ඇත්තටම. අර මනුෂ්‍යයාගේ හිතේ යහපත් දෙයක් හිතේ තියාගෙන ඒ දේ සිද්ධ කළාට පස්සේ තමන්ගේ විශ්වාසයට අනුව තමන් සිද්ධ කරන දේවල් සාර්ථක වෙනවා කියලා හිතනවා. ඉතින් ඒ හිතවිල්ලත් එක්කලා තමයි මේ දේවල් දෙවියන්ට පූජා කරන්නේ. දැන් මනුෂ්‍ය ලෝකේ උත්පත්ති ලැබනකොට යම්කිසි කෙනෙක්, ඒ වගේම ත්‍රිසන් ලෝකේ උත්පත්ති ලැබනකොට යම්කිසි සත්වයෙක් මව කුසක පිළිසිඳ ගන්නවා ඉස්සෙල්ලාම. ඒ වගේ මිනිස්සෙක් නම් මාස 10ක් මව කුස තුල කාලය ගත කරලා තමයි මේ ලෝකේ එළිය දකින්නේ. හැබැයි දිව්‍ය ලෝකේ එහෙම ස්වභාවයක් නැහැ. එහෙදී ඕපපාතිකව තමයි පහළ වෙන්නේ. මව් කුසක පිළිසිඳ ගැනීමක් නැහැ. දෙවි කෙනෙක් විදිහට තරුණ වයසේම පහළ වෙනවා. හැබැයි මේ කොච්චර සැප සම්පත් වින්දත් අවසානයේදී මොකද වෙන්නේ? ආයුෂ අවසන් වුණාට පස්සේ, පින අවසන් වුණාට පස්සේ තමන් සිද්ධ කරපු කර්ම ශක්තිය, පින් ශක්තිය ඉවර වුණාට පස්සේ ඒ දිව්‍ය ලෝකයෙන් චුත වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා දිව්‍ය සැප සම්පත් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අපි සංසාරේ ගමන් කරනකොට ස්ථීර සාර විසඳුමක් නෙවෙයි. අපි නිර්වාණය අවබෝධ කරගන්න තාක්කල් අපිට සැප සම්පත් විඳින්න හොඳ කාලයක්, හොඳ ලෝක තමයි දිව්‍ය ලෝක කියලා කියන්නේ. නැත්තම් එහිම ඉපදෙනවා කියලා කියන්නේ නිතර අපි නැවතත් ඒ පින අවසන් වුණාට පස්සේ එක්ක ත්‍රිසං ආත්මයක, එහෙම නැත්තම් මනුෂ්‍ය ජීවිතේ, එහෙමත් නැත්තම් වෙන යම් ආත්මයක උත්පත්ති ලැබීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා අපි සිද්ධ කරන්නට අවශ්‍ය කරන්නේ බුද්ධ ධර්මයට අනුව නිර්වාණය සාක්ෂාත් කරගන්න එක. ඔබ දන්නවා බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධිය එක්තරා බෝධියකට පත් වෙලා තමයි නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකියාව පවතින්නේ. දිව්‍ය ලෝකේ යන්නට නම්
ඔබ මොනවද කරන්න ඕන? මෙන්න මේ දේවල් ඔබ සිද්ධ කරන්න ඕන. මේ දේවල් සිද්ධ කරන්නේ නැතුව කිසිම කෙනෙකුට දිව්‍ය ලෝකේ උපදින්න බෑ. ප්‍රධානම කාරණාව තමයි දේව ධර්මය ආරක්ෂා කිරීම. මොනවද මේ දේව ධර්මය කියලා බුදුදහමේ එහෙම නැත්නම් බුද්ධ දර්ශනයේ උගන්වන්නේ? හිරි ඔතප්, පව් කිරීමට ඇති ලැජ්ජාව සහ බය. දැන් සාමාන්‍යයෙන් අපේ ලෝකේ අපේ සමාජයේ ලැජ්ජාව සහ බය කියලා කියන්නේ එක්ක කතාවක් කරන්න තියෙන බය, ලැජ්ජාව. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එය නෙවෙයි. පව් කිරීමට තිබෙන බය සහ ලැජ්ජාව. පවක් කියලා කියන්නේ මොකක්ද? හිතන්න ඔබෙන් යම් කිසි කෙනෙකුට අසාධාරණයක් වෙනවා නම් ඒක පවක්. යම් කිසි කෙනෙකුට පීඩාවක් සිද්ධ කරනවා නම් ඔබ ඒක පවක්. යම් කිසි කෙනෙකුට හිත ඇවුලක් සිද්ධ කරනවා නම් ඒක පවක්. යම් කිසි කෙනෙකුට වංචාවක් සිද්ධ කරනවා නම් එයත් පවක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් කරන්න ඔබ ලැජ්ජ වෙන්නට ඕන. බය ඇති වෙන්නට ඕන. අන්න ඒ කාරණා ඔබට දිව්‍ය ලෝක උපදිනට හේතු වාසනා වෙනවා. ඒ වගේම පංචශීලය ආරක්ෂා කිරීම. අවම වශයෙන් නිවැරදිව පන්සිල් පද 5වත් ආරක්ෂා කරන්න ඕන දිව්‍ය ලෝක යන කෙනෙක් නම්. ඒ වගේම ත්‍යාගශීලී භාවය, දන් දීම, අන් අයට උපකාර කිරීමට නිතැතිම්ම බැඳී ඉන්නට ඕන කෙනෙක්. හැබැයි මේ උපකාර කිරීමේදී කිසිම අවස්ථාවක Tamanට නැවත දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව සිද්ධ කරන්න ඕන. ඒ වගේම මව්පිය උපස්ථානය, දෙමව්පියන්ට ඒ වගේම වැඩිහිටියන්ට ගරු කිරීම, උපස්ථාන කිරීම, ඒ අයව උස් ස්ථානයක තබලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් පින්කමක්, වැදගත් ක්‍රියාවක් හැටියට තමයි සඳහන් වෙන්නේ බුද්ධ දර්ශනය තුළ. ඒ වගේ මෙත්තාව කියලා කියන්නේ මෛත්‍රිය. සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය ඇති කරගන්න ඕන. ඔබ නිදා ගන්න කොටත්, ඒ වගේම පිබිදෙන කොටත්, ඇහැරෙන කොටත් ඔබට හිතන්න පුළුවන් නම් ලෝකේ ඉන්න සත්වයෝ සියලු දෙනාම සුවපත් වෙත්වා කියලා අන්නේ කාරණාව ඔබට විශේෂයෙන් සුබදායී ප්‍රතිඵල අත් කරලා දෙනවා. හැබැයි ඇත්තම දිවියෙක් වෙනවා කියලා කියන්නේ භෞතික ශරීරයෙන් එහා ගියපු ගුණවත් මනසක් ඇති කරගන්න එක. ඔබ යහපත් ක්‍රියාවන් සිද්ධ කරනවා නම් ඔබ දැනටමත් මනුෂ්‍ය දෙවියෙක් වෙලා ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම්, වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්නට, ඒ වගේම ධර්ම දානය සඳහා මේ ෂෙයා කරන්නට කියලා මතක් කරනවා. ඔබට තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා.